හෙලෝ කියලා සාදරයෙන් පිළිගන්නවල හැමෝම කින්සිනමා ෆිල්ම් රිවි YouTube channel එකට. ඉතින් යාළුවනේ මම ෆිල්ම් ගේන එක ටික දවසකට නවත්තලා ඒක ඇනිමේ සීරීස් එකක් ගේන්න පටන් ගත්තා. ඉතින් මේ ඇනිමේ සීරීස් එක තමයි මම මගේ ජීවිතේට බලපු ලස්සනම ඇනිමේ සීරීස් එක. මේ ඇනිමේ සීරීස් එක කොච්චර ලස්සනයිද කියනවා නම් මේක ගැන ලංකාවේ ගොඩක් දෙනා මේ වෙන විට කතා වෙනවා. ලංකාවේ විතරක් නෙමෙයි ලෝකේ හැම තැනම මේ ඇනිමේ සීරීස් එක මේ වෙද්දි ගොඩක්ම ප්‍රසිද්ධයි. ඉතින් මේ ඇනිමේ සීරීස් එකේ නම තමයි Naruto. මේ ඇනිමේ සීරීස් එකට එපිසෝඩ් ගොඩක් තියෙනවා. ඉතින් මේ ඇනිමේ සීරීස් එකේ හැම එපිසෝඩ් එකක්ම මම ඉක්මනට ගේන්න බලාපොරොත්තු වෙනවා. මේක තමයි මේ ඇනිමේ සීරීස් එකේ පළවෙනිම එපිසෝඩ් එක. හරි ඉතින් අපි වැඩි කතා නැතුව මේ ඇනිමේ සීරීස් එක බලන්න යමු. ඉතින් channel එක subscribe කරලා නැති කට්ටිය channel එක subscribe කරලා මේ වීඩියෝ එකට like එකක් දාලා දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ඉල්ලනවා. මේ එපිසෝඩ් එක ස්ටාර්ට් වුණ ගමම්ම අපිට පෙන්වන්නේ වලිග 9ක් තියෙන නයින්ටෙල් පොක්ස් කියන නරි යක්ෂයා එක ගමකට ඇටැක් කරනවා. ඉතින් මේ ගමේ ඉන්න නින්ජලා සෙට් එක ඇවිල්ලා මේ යක්ෂයාගෙන් මේ ගම ආරක්ෂා කරනවා. ඉතින් මේ ගමේ නම තමයි හයිඩ්‍රන් ලීෆ් විලේජ් එක කියන්නේ. ඉතින් ඔයාලට ඉස්සරහට මේ ගම ගැන ගොඩක් දේවල් දැනගන්න පුළුවන්. ඉතින් මේ නින්ජා සෙට් එක කියන්නේ අපේ හොකාගේ එන තුරු මේ ගම අපි බේරගෙන තියාගන්න ඕනේ කියලා. ඉතින් මේ හොකාගේ කියන්නේ මේ ගමේ ඉන්න ප්‍රධානම නින්ජා. ඉතින් මේ වෙලාවේදී මේ නින්ජා වෙතෙන්ට එනවා. එයා එන්නේ නිකන් නෙමේ තඩි ගෙම්බෙක්ගේ පිටේ. මේ වෙලාවේදී හොකාගේ එයාගේ බලය පාවිච්චි කරලා මේ නරි යක්ෂයාව එක ළමයෙක්ගේ ඇග ඇතුළේ හිර කරනවා. හැබැයි අවාසනාවන්ත විදිහට මේ සටනේදී හොකාගේ මැරෙනවා. ඉතින් මේ දැන් තමයි මේ එපිසෝඩ් එක හරියටම ස්ටාර්ට් වෙන්නේ. ඉතින් මෙයා තමයි මේ කතාවේ ඉන්න මේන්ම කැරක්ටර් එක. මෙයාගේ නම නරුටෝ. මෙයා ගොඩක්ම දගයි. මෙයා මේ වෙද්දිත් මේ ගමේ තියෙන පූජනීය හොකාගේ පිළිමවල එක එක ඒවා ඇදලා එන ගමන් ඉන්නේ. මෙයාගේ පස්සේ නින්ජලා සෙට් එකක් පන්නනවා. ඉතින් මේ නින්ජලා ටික ගිහිල්ලා මේ ගමේ මේ දැනට ඉන්න හොකාගේට මේ ගැන කියනවා. ඊට පස්සේ හොකාගේ කියනවා නරුටෝව කොහෙන් හරි හොයාගන්න කියලා. මේ වෙලාවේදී නරුටෝ එක තැනක නතර වෙලා කියනවා එයාගේ පස්සේ ඉන්න නින්ජලාට ඔයාලා දන්නවද ඔයාලට කරන්න බැරි දේ? ඒ තමයි මට පුළුවන් දේ කියලා. ඒත් එක්කම මෙතනට නරුටෝගේ සෙන්සේ ඇවිල්ලා නරුටෝට කියනවා ඔයා හරිනම් මේ වෙලාවේදී ඉන්න ඕනේ මගේ පන්තියේ කියලා. ඒත් එක්කම නරුටෝ උඩ ගිහිල්ලා වැටෙනවා. මෙයා තමයි නරුටෝගේ ගුරුවරයා. මෙයාගේ නම ඉරුකා. ඊට පස්සේ අපිට පෙන්නනවා ඉරුකා නරුටෝව පන්තියටම එක්කන් ඇවිල්ලා. නිකන් නෙවෙයි ගැට ගහලා. ඊට පස්සේ ඉරුකා නරුටෝගෙන් අහනවා ඇයි ඔයා ඔහොම වැඩ කරන්නේ කියලා. නරුටෝ ඒකට මුකුත්ම කියන්න යන්නේ නැහැ. ඊට පස්සේ අපිට පෙන්නනවා ඉරුකා කට්ටියට කියනවා පරිවර්තන මායාව කරලා පෙන්වන්න කියලා. ඉතින් මේ වෙලාවේ සකුරයි සස්කී එක හරියටම කරනවා. ඉතින් මේ සකුරයි සස්කී කියන දෙන්න ඔයාලා හොඳට මතක තියාගන්න. එයාලා ඉස්සරහට ගොඩක් වැදගත් වෙනවා. එයාලා ඉතින් ඉරුකා විදියට වෙස් වලා ගන්නවා. ඊට පස්සේ දැන් හම්බෙන්නේ අපේ නරුටෝට. නරුටෝට මේක කරන්න කියද්දි හැමෝම නරුටෝට විහිළු කරනවා. හැබැයි ඒක කිල්ලෙක් විතරක් නරුටෝට සුබපදනවා. මෙයාවත් ඔයාලා හොඳට මතක තියාගන්න. ඊට පස්සේ අපිට පෙන්නනවා නරුටෝ මේ පරිවර්තන මායාව කරනවා. නරුටෝ වෙනස් වෙන්නේ ඉරුකා විදියට නෙවෙයි. ඒක කෙල්ලෙක් විදියට. ඒක දැක්කට පස්සේ ඉරුකාට උන්හිරි දැන් අමතක වෙලා එයාගේ නහයෙන් ලේත් වෙනවා. ඊට පස්සේ නරුටෝ ඉරුකාට hina වෙනවා. ඔයා රැවටුණා නේද කියලා. මේ වෙලාවේදී ඉරුකා නරුටෝ බයිනවා මත්සරයක් ඔයාගේ විකාර මායාවන් කරලා අහුනොත් එහෙම බලා ගන්න පුළුවන් කියලා. මෙතනින් පස්සේ අපිට පෙන්නන්නේ නරුටෝ අර උදේකේ වැන්ද හොකාගේ පිළිම ටික ආයමත් සැරයක් නරුටෝ සුද්ධ කරනවා. මේ වෙලාවේදී ඉරුකා නරුටෝට කියන්නේ ඔයා ඔය ඔක්කොම සුද්ධ කරනකන් ඔයාට ගෙදර නම් යන්න දෙන්නේ නැහැ කියලා. නරුටෝ මේ වෙලාවේදී ඉරුකාට කියනවා අවුලක් නැහැ. මට ගෙදර ගියා කියලා කවුරුත් නැහැනේ කියලා. මේක ඇහුණාට පස්සේ නම් අපේ ඉරුකාට ගොඩක්ම දුකයි. ඉරුකා මේ වෙලාවේදී නරුටෝට කියනවා ඔයා ඔය ඔක්කොම සුද්ධ කරොත් මං ඔයාට රාමෙන් අරන් දෙනවා කියලා. මෙතනදී නම් නරුටෝට ගොඩක්ම සතුටු හිතෙනවා. මෙතනින් පස්සේ අපිට පෙන්නනවා ඉරුකා පොරොන්දුනේ විදිහටම නරුටෝට රාමෙන් අරන් දීලා. මේ වෙලාවේදී ඉරුකා නරුටෝගෙන් අහනවා ඇයි ඔයා ඔහොම වැඩ කරන්නේ? ඔයා හොකාගේලාට කැමති නැද්ද කියලා. මේ වෙලාවේදී නරුටෝ කියනවා ඇත්තටම මම හොකාගේලාට ගොඩක්ම කැමතියි. මමත් කවදා හරි හොකාගේ කෙනෙක් වෙනවා කියලා නරුටෝ එන හයියෙන් කෑ ගහනවා. මෙතනින් පස්සේ අපිට පෙන්නනවා මේ විදිහට ඊළඟ දවසත් ඇවිල්ලා මේ දවසේ තමයි නරුටෝගේ පන්තියේ කට්ටියට උපාධිය ලබා දෙන්නේ. මේ උපාධිය ලබා දෙන්නේ ක්ලෝන් ජුට්සු කියන මායාව හරියටම කරොත්. මේ මායාවෙන් වෙන්නේ Taman වගේ තවත් රූප හැදෙන එක. ඉතින් මේ වෙද්දි නරුටෝගේ පන්තියේ හැම කෙනෙක්ම වගේ මේ මායාව කරලා උපාධිය අරගෙන තාම මේ කරන්න බැරි වෙලා තියෙන අපේ නරුටෝට විතරයි. නරුටෝ ගිහිල්ලා මේ වෙලාවේදී මේ මායාව කරනවා.
එක ක්ලෝන් නන්නම් හැදෙනවා. හැබැයි ඒ ක්ලෝන් එක ගොඩක්ම සාර්ථක මදි. මේක දැක්කට පස්සේ ඉරුකා නරුටෝ දිහා බලලාම අමුතු විදියට hina වෙනවා. ඒත් එක්කම අපිට පෙන්වනවා මෙතන තවත් එක සෙන්සර් කෙනෙක් ඉන්නවා. එයාගේ නම මිසුකි. මිසුකි මේ වෙලාවේදී ඉරුකාට කියනවා නරුටෝ කොහොම හරි ක්ලෝන් එකක් හැදුවනේ. ඒක නිසා අපි එයාට උපාධිය දෙමු නේද කියලා. ඒකත් එක්ක ඉරුකා කියනවා නරුටෝ ක්ලෝන් නන්නම් හැදුවා තමයි. ඒත් ඒක දිහා බලන්න. අනිත් අය ක්ලෝන් දෙකක් හෝ හතරක් හැදුවා. ඒ හැම ක්ලෝන් එකක්ම ගොඩක්ම සාර්ථකයි. හැබැයි නරුටෝ හදපු ක්ලෝන් එක සාර්ථකත් නැහැ. තව ඒක ගොඩක් තත්ත්වයෙන් පහළයි. ඒක නිසා අපිට එයාට උසස් වීම දෙන්න බෑ. ඒ කියන්නේ මේ උපාධිය දෙන්න බෑ කියලා. අපේ නරුටෝට මේක නිසා උපාධිය හම්බ වෙන්නේ නැහැ. මේ සීන් එකෙන් පස්සේ අපිට පෙන්නන්නේ නරුටෝගේ පන්තියේ හැම කෙනෙක්ටම වගේ උපාධිය ලැබිලා. මේ නරුටෝට විතරයි උපාධිය ලැබිලා නැත්තේ. ඒක නිසා නරුටෝ ගොඩක්ම දුකින් ඉන්නේ. මේ වෙලාවේදී අපිට පෙන්නනවා මෙතනට අර මිසුකි සෙන්සර් එනවා. එයා ඇවිල්ලා නරුටෝ එක තැනකට එක්කන් යනවා. එයා හදන්නේ නරුටෝගේ හිත කොහොම හරි හරි ගස්සන්න. හැබැයි නරුටෝ නම් ගොඩක්ම දුකින් ඉන්නේ. නරුටෝ කියන්නේ ඇයි ඉරුකා මට මෙහෙම කරන්න කියලා. ඒත් එක්කම මිසුකි කියන්නේ ඔයා බය වෙන්න එපා. ඉරුකා කවදා හරි ආවොත් නින්ජා කෙනෙක් ගන්න හදන්නේ කියලා. ඒත් එක්කම මේ වෙලාවේදී මිසුකි නරුටෝට එක රහසක් කියනවා. ඒ මොකක්ද කියලා දැම්ම අපිට හිතා ගන්න බෑ. ඒක අපිට පස්සේ තමයි බලන්න වෙන්නේ. මේ සීන් එකේ පස්සේ අපිට පෙන්නන්නේ ඉරුකා. ඉරුකා මේ වෙලාවේදී මොකක් හරි දෙයක් ගැන ලොකුවට කල්පනා කරන ගමන් තමයි ඉන්නේ. එයා මොකද්ද කල්පනා කරන්නේ කියලා අපිට මේ වෙලාවේදී පෙන්නනවා. එයා කල්පනා කරන්නේ එයාගේ මරුණු අම්මයි තාත්තයි ගැන. එයාලා දෙන්න මැරිලා තියෙන්නේ අර කතාවේ මුලදී පෙන්නපු ලොකු සටනේ. ඒ කියන්නේ අර නයින්ටේල් ෆොක්ස් දිහාදී. ඊට පස්සේ අපිට පේනවා ඉරුකාගේ දොරට කවුරු හරි ඇවිල්ලා තට්ටු කරනවා. මේ තට්ටු ගන්න වෙන කවුරුත් නෙමෙයි මිසුකි. මිසුකි මේ වෙලාවේදී ඇවිල්ලා ඉරුකාට කියන්නේ නරුටෝ මුද්‍රා තබපු ලියවිල්ල හොරගම් කරලා කියලා. මේකෙන් පස්සේ නම් ඉරුකා ගොඩක් කලබල වෙනවා. මෙතනින් පස්සේ අපිට පේනවා නින්ජලා සෙට් එකක්ම යනවා නරුටෝ අල්ලගන්න. ඒ විතරක් නෙමෙයි මිසුකිත් යනවා නරුටෝ හොයාගෙන. හැබැයි නරුටෝ මුලින්ම හම්බ වෙන්නේ අපේ ඉරුකාට. ඉරුකා නරුටෝගෙන් අහනවා අයියා මේ වගේ වැඩක් කරේ. අයියා මේ සන්නස හොරකම් කරේ කියලා. ඊට පස්සේ නරුටෝ කියනවා මම මේක හොරකම් කරේ නැහැ. මට මිසුකි සෙන්සර් තමයි කිව්වේ මේකේ තියෙන එක ජුට්සු එකක් හරි කරොත් එහෙම මට උපාධිය ගන්න පුළුවන් කියලා. ඒත් එක්කම මිසුකි ගැන ලොකු සැකයක් ඇති වෙනවා අපේ ඉරුකාට. මෙතනින් පස්සේ අපිට පෙන්නනවා නරුටෝ ඉන්න පැත්තට කූණායි සෙට් එකක් වෙනවා. මේ වෙලාවේදී ඉරුකා නරුටෝ තල්ලු කරලා මේ කූණායි වලින් නරුටෝ බේර ගන්නවා. හැබැයි මේ වෙලාවේදී ඉරුකා මේ කූණායි වලට හිර වෙනවා. එතනින් පස්සේ අපිට පෙන්නනවා මේ හැම වැඩක්ම වගේ කරලා තියෙන්නේ මිසුකි. ඊට පස්සේ නරුටෝ මිසුකිගෙන් අහනවා ඇයි මෙහෙම කරේ කියලා. ඊට පස්සේ මිසුකි කියනවා මට ඕන උනේ උඹලවා ඔය බලගත්තු සන්නස හොරගම් කරන එක විතරයි කියලා. ඊට පස්සේ නරුටෝ අහනවා මොකද්ද මේ වෙන්නේ මේ වෙන කිසි දෙයක් මට තේරෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ මිසුකි කියනවා උඹට මේ කිසි දෙයක් තේරෙන්නේ නැද්ද? එහෙනම් මම මේ උඹට හැමදේම පැහැදිලි කරලා දෙන්නම්. උඹට තේරෙන්නේ නැද්ද හැමෝම උඹට වෛර කරනවා කියලා. ඇත්තටම උඹට හැමෝම වෛර කරනවා. ඒ මොකද කියනවා නම් උඹ තමයි අර නයින්ටේල් ෆොක්ස්. ඒ කියන්නේ කතාවේ මුලදී පෙන්නපු අර නටි නවයක් තියෙන නරියා. ඒ කියන්නේ නරි යක්ෂයා තමයි නරුටෝ කියලා තමයි මේ වෙලාවේදී මිසුකි කියන්නේ. හැබැයි ඉරුකා නම් කියනවා මෙයා කියන්නේ සම්පූර්ණයෙන්ම බොරු. නරුටෝ ඔයාව ගණන් ගන්න එපා කියලා. මෙතනින් පස්සේ මිසුකි නරුටෝට මෙහෙම කියනවා. උඹ දන්නේ නැති වුණාට ඉරුකත් උඹට ගොඩක් වෛර කරනවා. ඒ මොකද කියනවා නම් උඹ තමයි ඉරුකාගේ අම්මවයි තාත්තවයි මැරුවේ. ඒක නිසා තමයි ඉරුකා මෙහෙම උඹට සලකන්නේ කියලා. ඒකත් එක්ක නම් නරුටෝට ගොඩක් දුක හිතෙනවා. ඒත් එක්කම මිසුකි මේ හැමදේම දැන් හොඳටම ඇති කියලා මොකද්ද ආයුධ නරුටෝගේ පැත්තට එවනවා. මේ ආයුධයට නරුටෝ අහුවෙන්න ඕන්න මෙන්න තියෙද්දි ඉරුකා ඇවිල්ලා ආයමත් සැරයක් නරුටෝ බේර ගන්නවා. මෙතනින් පස්සේ ඉරුකා නරුටෝට කියනවා ඔයා දන්නේ නැති වුණාට අපි දෙන්නම එක සමානයි. මොකද කියනවා නම් මමත් හැදුනේ අම්මවයි තාත්තවයි නැතුව. මමත් හිතුවේ අනිත් කට්ටිය මට ගොඩක් වෛර කරනවා කියලා. හැබැයි මම කාලයත් එක්ක තේරුම් ගත්තා මම හිතපු දේ ගොඩක් වැරදි කියලා. ඔයත් එහෙම හිතන්න ඕනේ නරුටෝ කියලා මේ වෙලාවේදී ඉරුකා නරුටෝට කියනවා. ඒකත් එක්ක අපිට පෙන්නනවා ඉරුකා නරුටෝට කියනවා ඉක්මනට මෙතනින් යන්න කියලා. ඒත් එක්කම නරුටෝ මෙතනින් දුවන්න පටන් ගන්නවා. මිසුකිත් නරුටෝගේ පස්සෙන් පන්නගෙන එනවා. මෙතනින් පස්සේ අපිට පෙන්නනවා මේ වෙලාවේදී මෙතන වෙන හැම දෙයක්ම දුර ඉඳන් හොකාගේ බලාගෙන ඉන්නේ කියලා. ඒත් එක්කම අපිට පෙන්නනවා නරුටෝ ගොඩක් වේගෙන් ඉස්සරහට දුවගෙන යනවා. නරුටෝගේ පස්සෙන් මේ වෙලාවේදී ඉරුකා ඇවිල්ලා මේ සන්නසි ඉල්ල ගන්න හදන්නේ. ඒත් එක්කම හිතපු නැති විදිහට නරුටෝ ඉරුකාට පහර දෙනවා. ඉරුකා මේ වෙලාවේදී වැටෙනවා. ඊට පස්සේ ඉරුකා විදියට වෙස්සලාගෙන ඉන්න මිසුකි ආයමත් සැරයක් යාගේ ස්වරූපයට ඇවිල්ලා නරුටෝගෙන් අහනවා ඔයා කොහොමද මම ඉරුකා නෙවෙයි කියලා හොයාගත්තේ කියලා. ඒත් එක්කම නරුටෝ වගේ වෙස්සලාගෙන ඉන්න ඉරුකා ආයමත් යාගේ ස්වරූපයට ඇවිල්ලා මිසුකිට කියනවා මොකද මම තමයි ඉරුකා කියලා. මේ වෙලාවේදී මිසුකි ඉරුකාට කියන්නේ මට නම් තේරෙන්නේ නැහැ ඔයාගේ දෙමව්පියන්ව මරපු රාක්ෂයාව ඇයි ඔච්චර ආරක්ෂා කරන්න කියලා. මේ කියන හැම දෙයක්ම නරුටෝ අහගෙන තමයි ඉන්නේ. නරුටෝ මේ කියන දේවල් එක්ක ගොඩක් කලකිරෙනවා එයාට එයා ගැනම. එයා හිතන්න ගන්නවා එයා තමයි මේ ඇත්තටම මේ නයින්ටේල් ෆොක්ස් කියන රාක්ෂයා කියලා. හැබැයි මේ වෙලාවේදී ඉරුකා මෙහෙම කියනවා. ඉරුකා කියන්නේ ඇත්තටම නරුටෝ නෙමෙයි ඒ රාක්ෂයා.
නරුටෝ කියන්නේ කොනෝහා ගමේ ජීවත් වෙන දක්ෂ නින්ජා කෙනෙක්. එයා තමයි නරුටෝ උසුමාකි කියලා. මේක ඇහුණාට පස්සේ නරුටෝගේ හිත හැදෙනවා. මෙතනින් පස්සේ මිසුකි මේ හැම දෙයක්ම දැන් හොඳටම ඇති කියලා එයාලගේ තියෙන ආයුධය අරගෙන ඉරුකාව ඉවරයක් කරලා දාන්නයි හදන්නේ. ඉරුකත් තේරුම් ගන්නවා මෙතනින් පස්සේ එයාගේ ජීවිතේ ඉවරයි කියලා. හැබැයි මේ වෙලාවේදී කවුරුත්ම නොසිතපු විදිහට නරුටෝ ඇවිල්ලා මිසුකිට පහර දෙනවා. මේ පහරට මිසුකි වීසි වෙලා යනවා. ඒත් එක්කම නරුටෝ ෂැඩෝ ක්ලෝන් ජුට්සු එක පාවිච්චි කරනවා. මේ ෂැඩෝ ක්ලෝන් ජුට්සු එකේදී අනිත් අය වගේ දෙන්නේ තුන් දෙනෙක් නෙවෙයි හැදෙන්නේ. නරුටෝ වගේ 100 ගාණක් මේ තැන වැහෙන්නම හදනවා. මේ වෙලාවේදී අපිටත් හිතෙනවා මිසුකි ගොඩක් පව් කියලා. මෙතනින් පස්සේ උඩ පෙන්නනවා දැන් නම් මිසුකි ගොඩක් වෙනස් වෙලා. මිසුකි නරුටෝ ළඟ හිටපු හැම ක්ලෝන් එකකින්ම වගේ ගුටි කාලා. එතනින් පස්සේ අපිට පෙන්නන්නේ අර නින්ජලා සෙට් එක තාම නරුටෝ හොයනවා. ඊට පස්සේ මෙතනට හොකාගේ ඇවිල්ලා කියනවා දැන් නම් නරුටෝ හොයලා වැඩක් වෙන්නේ නැහැ කියලා. මෙතනින් පස්සේ මේ කතාවේ අවසානයේ අපිට පෙන්නන්නේ ඉරුකා නරුටෝ එක තැනකට එක්කන් ගිහිල්ලා නරුටෝට උපාධිය දෙනවා. ඒත් එක්කම නරුටෝට මේ වුණ දෙයට ගොඩක්ම සතුටුයි. නරුටෝ ඉරුකාව මේ වෙලාවේදී බදා ගන්නවා. මේ වෙලාවේදී ඉරුකායි නරුටෝයි දෙන්නම වැටෙනවා. ඒත් එක්කම මේ ලස්සන ඇනිමේ සීරීස් එකේ පළවෙනි එපිසෝඩ් එක ඉවර වෙනවා. ඉතින් තවත් එපිසෝඩ් 720ක්ම තියෙනවා. මේ 720ම මම පුළුවන් විදියට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් යාළුවනේ මේ ඇනිමේ සීරීස් එකට ෆිල්ම් 11කුත් ගහලා තියෙනවා. මම මේ ෆිල්ම් 11 ගේන්න තමයි මුලින්ම ඊළඟට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයාලට හිතන දේ කමෙන්ට් එකකින් දාගෙන යන්න. ඉතින් ඔයාලට හිතෙනවා නම් මේ වගේ වීඩියෝ තවත් දුරට බලන්න ඕනේ කියලා මගේ channel එක subscribe කරලා මේ වීඩියෝ එකට like එකක් දාලා තියාගන්න. ඉතින් යාළුවනේ ඔයාලා හැමෝටම සුබ දවසක්.